අද මෙහි ඉන්න අම්මලාට දානයක් තිබුණා. ලොකු තැනකින්. මට හිතුණා පුතා මේ පැත්තේ එයි කියලා. ඉතින් මම මාළු ටිකක් අරන් තියලා තිබුණා. අම්මා කන්නේ නැද්ද අම්මේ? මගේ පුතා කෑවම මං කෑවා වගේ තමයි. පුතා කලුත් ගෑහිලා. අහුවේද වැඩ කරන්නේ? නෑ අම්මේ. මගේ පුතා එනම් හුඟක් නිදි මරනවා ඇති. ඔව් අම්මේ. සමහරක් දවස්වල එක දිගටම නිදි මරන්න වෙනවා. ෂිෆ්ට් එකේ ඉන්න අනිත් කෙනා ආවේ නැත්තම් එක දිගටම වැඩ කරන්න වෙනවා. අනේ මන් දන්නේ නැහැ පුතේ. දාපු ඉල්ලුම් පත්‍රයකකට වල්ලීමක්වත් ආවේ නැහැ නේද? ඔහේ නෑ අම්මේ. මොකද ළමයෝ? හරි මහන්සි නැන්දේ. මහන්සි නැතෑ ළමයෝ. රෑ නයිට් ඩියුටි කරද්දි ටිකක් වෙලා ඉඳලා නා ගන්න. එතකොට හරියයි. කෝ කාන්ති? ඔව් කාමරේට ගියා. උන්දට නම් දෙයියන්ගෙම පිහිටයි. මහන්සිත් නෑ අමාරුත් නෑ. යලටයි මහටයි දෙකටම එකයි. පැලන්ටයින් ළමයා එනවා කිව්වා. ඒකයි මේ බලාගෙන ඉන්නේ. මං උදේ දැක්ක නැන්දේ වැලන්ටයින් අයියා මහර්ගම් පැත්තේ යන ට්‍රීවිල් එකේ. ඒ ළමයාගේ ගිරහා චක්කරේ හොඳ නෑ ළමයෝ. කේතුගේ අපලලු. මේ ලබන මැයි 22කින් පස්සෙලු හොඳ වෙන්නේ. පියුමියෝ. ඔය ළමයාගෙත් වේලපත් කඩේ අම්මා එනකොට ගෙන්න ගන්න. ෂෝක් තැනක් තිනවා දෙල්කඳ හන්දේ. රුපියල් 100යි ගන්නෙ. කිරි ගහට ඇන්න වගේ හරියටම කියනවා. ඇන්ඩේනවා තනිය හැට ගුඩ් මෝර්නිං කිව්වානේ. මිසි මට පොඩි බෙහෙත් කැල්ලක් ගන්න ඕනේ. මට channel 14ක් විතර අහු වෙනවා. එකක්වත් ක්ලියර් නැහැ. ඔක්කොම සොරසොර ගන්නවා. මේ බෙල්ලේ පොඩි මෙහෙම යන ගේට්ස් එකක්. එච්චරම අවුලුත් නැහැ. මම පොඩි සැටල් ඩවුන් එකක් දාගෙන නම් මදර්ලෑන්ඩ් හම්බෙලා. එහෙනම් ඕකේ කිව්වානේ. City Hits Dialog Television නාලිකා අංක 19 ඔස්සේ